තමයි මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉකෝන් පේපර් එකට මොනවා එයිද? හරි එක්සෑම් එකට මොනවා එයිද? පේපර් එක කොහොම හැදෙයිද? ඕක තමයි මේ දවස්වල වැඩිපුරම අහන්නේ. මෙහෙමයි. හරි මෙන්න මේ ප්‍රශ්න ටික එනවා කියලා කියනවටත් වඩා අපිට ළමයි මේ දැන් ඇත්තම කතාව ඕනි හොඳ රිසල්ට් එකක් දාන්නනේ. හොඳ රිසල්ට් එකක් දාන්න නම් අපි මේ පේපර් එක හැදෙන්නේ කොහොමද කියන එක ගැන පොඩි අදහසක් එක්ක විභාගෙට යන්න ඕන. වතුරට බහින්න කලින් මේක මොන වගේද කියලා දැනගෙන බැස්සොත් වැඩේ කොට දා ගන්න පුළුවන්. හරි ඒ නිසා ඔව් පේපර් එක කොහොමද හැදෙන්නේ මොන වගේ ප්‍රශ්නද එන්නේ කියන එක පොඩ්ඩක් අපිට කලින් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි ඇත්තම කතාව මේ ඉකෝන් පේපර් එකේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. හැමදාම අහන ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ ගැන අනිවාර්යෙන් ඔයා දැනගෙන විභාගයට යන්න නැත්තම් වැඩක් නෑ ළමයි. නිකන් අර මෙලෝ දෙයක් නැතුව ඔහෙ තියරි ටික විතරක් අරගෙන ගියොත් එහෙම ඔයාට එතන ලොකු ගේමක් ගහන්න බෑ. හැබැයි වැඩේ හරියට දැනගෙන ගියොත් ඔයාට හොඳ ගේමක් එතන ගහලා උපරිම ලකුණකට යන්න පුළුවන්. හරි? ඒ වැඩේට යන්න කොහොමද පේපර් එක හැදෙන්නේ? මොන ස්ට්‍රක්චර් එකකටද පේපර් එක තියෙන්නේ? මොන පාඩමෙන් මොන වගේ ප්‍රශ්නද එන්නේ කියන එක ගැන පොඩ්ඩක් අපි කතා කරමු. හරි. ඔය දේවල් ටික කතා කරන්න කලින් ඔයා දැනන් ඉන්න ඕනේ සිලබස් එක මොන වගේද? ඔය සිලබස් එක ඇතුලෙන් තමයි ළමයි ඕන අහන ප්‍රශ්නයක් අහන්නේ. ඔතනින් එහාට මුකුත් ඔයාගෙන් අහන්නේ නැහැ. හරි එතකොට සිලබස් එක ගත්තොත් ඕකේ තියෙනවා ළමයි ප්‍රධාන පාඩම් ගත්තොත් 12. හරි මේක නම් දන්නව ඇති දැන්. හරි මේක දැන් ඔළුවේ තියෙන්න ඕනේ. right මේ තියෙන අපේ ප්‍රධාන පාඩම් 12. ඔය පාඩම් 12ම කවර් වෙන විදිහට papers හැදෙනවා. එතකොට අපිට papers දෙකක් එනවනේ. එකක් MCQ එකක් රචනා ප්‍රශ්න. MCQ එකටත් මේ පාඩම් 12ම වැටෙනවා. රචනා ප්‍රශ්න වලට පාඩම් 12ම වැටෙනවා. එතකොට පාඩම් 12ම වැටෙනවා කිව්වට ළමයි හැම පාඩමකින්ම එකම ප්‍රමාණයෙන් ප්‍රශ්න හැදෙන්නේ නැහැ. සමහර පාඩම් ටිකක් වැඩිපුර වැදගත්. ඒ කියන්නේ වැඩිපුර ප්‍රශ්න අහනවා. සමහර ඒවායින් ඒ ප්‍රමාණයෙන් අහන්නේ නැහැ. එතකොට ඔයාලට මේවෙන් කොහොමද ප්‍රශ්න හැදෙන්නේ? ප්‍රශ්න කීයක් අහනවද කියන එක ගැන අවබෝධයක් තිබ්බොත් ඔයාලට තේරෙනවා මොන පාඩමද විභාගෙදි වැඩිපුරම වැදගත් කියලා. හරි ඒ ගැන චුට්ටක් අපි බලමු. දැන් මෙන්න මේ පාඩම් 12 ගත්තොත් ළමයි මම මුලින් කියන්නම් MCQ පේපර් එක ගැන MCQ සාමාන්‍යයෙන් කීයක් විතර එනවද කියලා. හරි? පළවෙනි පාඩම ආර්ථික විද්‍යාව හැඳින්වීම. ඕකස්සේ තමයි මූලික ආර්ථික සංකල්ප ටික, නිෂ්පාදන සම්පත් ටික, ඊළඟට ආර්ථික පද්ධති ටික, නිෂ්පාදන හැකියාව අයිම මෙන්න මේ සෙට් එක තියෙන්නේ මේ පාඩම ඇතුලේ. ඒතර ඕකෙන් සාමාන්‍ය ළමයි එක්සෑම් එකේදී පළවෙනි ප්‍රශ්න 3 මෙන්න මේ පාඩමෙන් තමයි හැදෙන්නේ. හරි සමහර අවුරුදු වල ප්‍රශ්න 4ක් එන වෙලාවලුත් තියෙනවා. 3ක් 4ක් අනිවාර්යෙන්ම. පළවෙනි 3 4 එන්නේ මෙන්න මේ පළවෙනි පාඩමෙන්. අපි හිතමු 4ක් කියලා. ඔය වගේ ගාණක් එනවා. හරි 3ක් 4ක් ඔය වගේ එන්න පුළුවන්. ඊළඟට දෙවෙනි පාඩම ගත්තොත් ඉල්ලුම සැපියුම නම්‍යතාවයේ සමතුලිතය. අපි දෙවෙනි පාඩම ගත්තොත් එහෙම මෙන්න මේ දෙවෙනි පාඩම තමයි ළමයි මෙන්න මේ පළවෙනි පාඩම් 6 තියෙන ලොකුම පාඩම. වැඩිපුරම ප්‍රශ්න එන්නේ මෙන්න මේ පාඩමේ. හරි එතකොට මෙන්න මේක නැතුව ඔයාට ඒකට යනවා කියන එක කරන්න ඇත්තටම බැරි වැඩක්. මොකද මේකෙන් තමයි වැඩිපුරම ප්‍රශ්න හැදෙන්නේ. හරි සමහර අවුරුදු වල ප්‍රශ්න 8ක් මෙන්න මේ පාඩමෙන් අහලා තියෙනවා MCQ විතරක්. හරි සමහර අවුරුදු වල 7ක් සමහර අවුරුදු වල 8ක්. ඒතකොට 7 8 ඔය අතරේ තමයි කැරකෙන්නේ. පිටම 7ක්. හරි ඒ කියන්නේ මේකෙන් 3ක් ආවොත් මේකෙන් 8ක් අන්න ඒ වගේ තමයි ඔක වෙනස් වෙන්නේ. right ඊළඟට මේ වෙළඳපොළ රජයේ මැදිහත් වීම ගත්තාම ඔය බදු සහනාධාර මිල පාලනය ඔය සෙට් එක තියෙන්නේ. මේකෙන් සාමාන්‍ය ළමයි ප්‍රශ්න එන්නේ 3ක් වගේ. හරි 3ක් වගේ එන්න පුළුවන්. ඊළඟට නිෂ්පාදන න්‍යායෙන් එන ප්‍රශ්න ප්‍රමාණය ගත්තොත් එහෙම නිෂ්පාදන න්‍යාය ඇතුලේ තියෙන්නේ නිෂ්පාදන පිරිවැය, අයභාරය, ලාභය ඔය සෙට් එක. ඊට පස්සේ වෙළඳපොළ ව්‍යුහ ඔන්න ඔය දේවල් ටිකනේ තියෙන්නේ. මේකෙනුත් සාමාන්‍යයෙන් ප්‍රශ්න අපිට එනවා ප්‍රශ්න 4ක් 5ක් ඔය අතර ප්‍රමාණයක් එනවා. හරි අපි හිතුවොත් ප්‍රශ්න 5ක් කියලා. ඔය වගේ ගාණක් එන්න පුළුවන්. right ඊළඟට ජාතික ගිණුම්. හරි ජාතික ගිණුම් වලට එනකොට ළමයි ජාතික ගිණුම් වලින් සාමාන්‍යයෙන් ප්‍රශ්න 3ක් හෝ 4ක් ඔයාට එන්න පුළුවන්. හරි ඊළඟට සාර්වාර්ථික සමතුලිතය මේ පාඩම් සෙට් එකේ කියන්නේ 12 වසරේ පාඩම් සෙට් එකේ අන්තිම පාඩම ඕකෙන් සාමාන්‍යයෙන් MCQ 3ක් වගේ එනවා. හරි එතකොට MCQ අපිට 50ක් එනවනේ ඔක්කොම. MCQ 50න් පළවෙනි MCQ 25 හැදෙන්නේ මෙන්න මේ පාඩම් 6. පළවෙනි MCQ 25. එතකොට ඒ 25 බෙදිලා ගිහින් තියෙන විදිහ තමයි මේ.
හරි. එතකොට වැඩිපුරම ඇවිල්ලා තියෙන දෙවෙනි පාඩමෙන් අනිත් ඒවායින් ෂේප් එකේ ඇවිල්ලා තියෙනවා. හරි දැන් ඔයාලට තේරෙනවා මොන පාඩමෙන්ද වැඩිපුර ප්‍රශ්න හැදෙන්නේ කියන කතන්දරේ. රයිට් මේ ගැන පොඩි අදහසක් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ මේ 13 වසරේ පාඩම් ටික ගත්තොත් ළමයි මුදල් මිල මට්ටම බැංකුව ඔය සෙට් එක තියෙන පාඩම ගත්තොත් ඕකෙනොත් අනිවාර්යයෙන්ම MCQ වෙනවා. සාමාන්‍යයෙන් MCQ 5ක් විතර එන්න පුළුවන්. 4ක් 5ක් ඔය වගේ මේක වටේ කැරකෙන්න පුළුවන් ළමයි. අපි නිකන් අගයක් තියාගමු 5ක් වගේ එනවා සාමාන්‍යයෙන් කියලා. ඊළඟට මේ වෙළඳපොළ ක්‍රමය අසමත් වීම කියන ඊළඟට 8 වෙනි පාඩමනේ. මේ 8 වෙනි පාඩම ගත්තොත් මේකෙනුත් සාමාන්‍යයෙන් MCQ 5ක් විතර වාට එන්න පුළුවන්. ඊළඟට විදේශ වෙළඳාම පාඩම ගත්තොත් ඕකෙන් සාමාන්‍යයෙන් ළමයි MCQ 3ක් 4ක් ඔය වගේ ගාණක් එන්න පුළුවන්. විදේශ මූල්‍ය ගත්තත් ඒකෙනුත් සාමාන්‍යයෙන් 3ක් 4ක්. අපි හිතමු 4ක් විතර සාමාන්‍යයෙන් එන්න පුළුවන්. ඊළඟට අන්තිම පාඩම් දෙක ආර්ථික වර්ධනය හා සංවර්ධනය. හරි. එතකොට මෙන්න මේකෙන් කාලීන තොරතුරුත් එන විදිහට ළමයි ප්‍රශ්න හැදෙනවා. හරි. සාමාන්‍ය දේවලුත් එක්ක මේ දවස්වල රටේ වෙන දේවලුත් දාලා ප්‍රශ්න හැදෙනවා. ඒ ඔක්කොම ගත්තොත් සාමාන්‍ය ප්‍රශ්න 6ක් 7ක් ඔය ගාන ප්‍රමාණයක් එන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ඔයාලා මේ අන්තිම පාඩම් දෙක වැඩි බලන්නේ නැහැ. මොකද කාලීන දේවල් අහනවා අරව මේවා කියලා. හැබැයි ඔය දෙක ඔයාලට අත්අරින්න බෑ ළමයි. මොකද MCQ ගත්තොත් මේකෙන් 6ක් විතර එනවා. මේකෙන් සාමාන්‍යයෙන් 2ක් 3ක් වගේ එන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම ප්‍රශ්න 8ක් විතර මේ අන්තිම පාඩම් දෙකෙන් එනවා. හරි. ඒ නිසා මේ දෙක කොයි වෙලාවකවත් ඔයාලට අත්අරින්න බෑ. මොකද MCQ වලට අනිවාර්යයෙන්ම මේ පාඩම් දෙකෙනොත් සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් ඇහෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ළමයි MCQ පේපර් එක හැදෙන්නේ. හොඳට බලා ගන්න ඔයාගේ කොහොමද ස්ට්‍රක්චර් එක යන්නේ. ඔය විදිහට තමයි MCQ හැදෙන්නේ. මේ ගැන අදහසක් ඔයාට තියෙනවා නම් ඔයාට තේරෙනවා මේ පාඩම් වලට කොහොම බර තියලාද ඔයා පාඩම් කරගන්න ඕනි කියලා. හරි? right. දැන් MCQ එකට මෙහෙම ඔයා ලෑස්ති වුණාට රචනා පේපර් එකට essay එකට ලෑස්ති වෙන එක ඊට වඩා ටිකක් ලේසි. හරි එහෙම කියන්නේ ළමයි දැන් මේ පාඩම් ඔක්කොම කලවම් කරලා මැල්ලුම වගේ ප්‍රශ්න අහන්නේ නැහැ. හරි? රචනා පේපර් එක ගත්තොත් එහෙම ප්‍රශ්න 10ක් එනවා. ඔය ප්‍රශ්න 10 හැදෙන්නේ මොන පාඩම් වලින්ද කියන එක අපිට කලින් තීරණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න 10 ගත්තොත් ඔය ප්‍රශ්න 10 කොටස් දෙකකට බෙදලා ඔයාට හම්බෙන්නේ. ආ කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකට මේකේ ප්‍රශ්න 5ක් තියෙනවා. 1 ඉඳන් 5ට ඊළඟට මෙතන 6 ඉඳන් 10ට. හරි ප්‍රශ්න 5 කොටස් දෙකේම තියෙනවා. ඔයාලට මේ සෙට් එකෙන්ම එකකින් අඩුම ගානේ ප්‍රශ්න දෙකක් තෝරගෙන ඔක්කොම ප්‍රශ්න 5ක් තෝරගන්න ඕනි. එතකොට මේ ප්‍රශ්න 5 තෝරගන්න යනකොට හරි ඒ ප්‍රශ්න හැදෙන්නේ මොන පාඩමෙන්ද කියන එක ගැන අදහසක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි දැන් රචනා පේපර් එක essay එක හරි right ගත්තොත් එහෙම රචනා පේපර් එක ගත්තොත් එහෙම පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ පළවෙනි පාඩමෙන්. හරි සාමාන්‍යයෙන් එහෙම තමයි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ දෙවෙනි පාඩමෙන්. හරි. තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ තුන්වෙනි පාඩමෙන්. සමහර වෙලාවට මෙන්න මේ තුන්වෙනි ප්‍රශ්නේ ඇතුලේ ඉල්ලුම සැපයුමේ එකකුත් එහෙන් මෙහෙන් හම්බෙන්න පුළුවන්. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් යන්නේ මේ විදිහට. හරි ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ හතරවෙනි පාඩමෙන්. ඊළඟට ළමයි පස්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ මෙන්න මේ පාඩම් දෙකේම එකතුවෙන්. හරි එතකොට ඔයා පස්වෙනි ප්‍රශ්නේ තෝරගන්නව නම් ඔයාලට පාඩම් දෙකක් ඕනි වෙනවා. මේ දෙකම දන්නව නම් තමයි ඔයාලට පස්වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. හරිද? right. එතකොට මෙන්න මේ ප්‍රශ්න පහෙන් අනිවාර්යෙන් ඔයා දෙකක් තෝරගන්න ඕනේ. උපරිමයෙන් ඔයා 3ක් තෝරගන්නවා. හරි? right. ඊළඟට ඉතුරු සෙට් එක ආ කොටසට එනකොට ඔන්න 6 වෙනි ප්‍රශ්නෙන් පටන් ගන්නවා ළමයි. 6 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ මුදල් මිල මට්ටම කියන අපේ 7 වෙනි පාඩමෙන්. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ වෙළඳපොළ ක්‍රමය අසමත් වීම කියන එකෙන්. ඊළඟට ගත්තොත් එහෙම ළමයි 8 වෙනි ප්‍රශ්නේ. හරි 8 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ මෙන්න මේ පාඩම් දෙකේම එකතුයි. ඒ කියන්නේ විදේශ වෙළඳාම අන්තර්ජාතික වෙළඳාම කියලා කියනවා. ඔන්න ඔය විදේශ වෙළඳාම විදේශ මූල්‍ය. ඔය දෙකේම එකතුවෙන් තමයි 8 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. ඒකට 8 වෙනි එකට උත්තර ලියනවා නම් මේ පාඩම් දෙක ගැනම ඔයාට අදහසක් තියෙන්න ඕන. ඊළඟට සාමාන්‍යයෙන් 9 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ
ආර්ථික වර්ධනය සංවර්ධනය 10 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය. මේ දෙකෙත් ළමයි ප්‍රශ්න කලවම් වෙලා එන්න පුළුවන් 9 10 ওই පාඩම් දෙකෙන් තමයි එන්නේ. හරිද? රයිට්. දැන් ඔන්න රචනා ප්‍රශ්න ටික හැදෙන විදිහත් ඔයා දන්නවා. එතකොට ළමයි දැන් රචනා පේපර් එකට යනකොට හරි ඔයා දන්නවා මේ පාඩමෙන් තමයි මේ ප්‍රශ්න සෙට් එක හැදිලා තියෙන්නේ. ඒ නිසා ඔයාට අදහසක් ගන්න පුළුවන්. හරි මොන ප්‍රශ්නද තෝරගන්න. මොකද මෙතන ඔයාලට තේරීමක් කරන්න පුළුවන්. මොන ප්‍රශ්නද තෝරගන්නේ. එතකොට ඔයා ප්‍රශ්නයක් තෝරගන්නකොට ඇත්තට මෙතන ඔයා පාඩමක් තමයි තෝරගෙන තියෙන්නේ. මොකද එක ප්‍රශ්නයක් එක පාඩමකින් හැදෙන්නේ. හරි ඒ නිසා රචනා පේපර් එකට උපරිම ලකුණකට යන්න ඔයාට ලේසි. මොකද ඔයා හරියට ප්‍රැක්ටිස් කරලා ගියොත් ඔයාට උපරිම ලකුණක් ගන්න පුළුවන්. ඔයා හරියටම දන්නවා නම් මොන පාඩමෙන්ද මොන ප්‍රශ්නේද හැදෙන්නේ කියලා. හරි. එතකොට මේවා ඒ කියන්නේ ඔයා දැන් ඉන්න තත්වෙත් එක්ක ඔයා පාඩම් කරලා තියෙන විදිහත් එක්ක ඒවත් එක්ක ඔයාට ගැළපෙන විදිහට ඔයා හදාගන්න මම මේ ඔයාට කියලා දුන්නේ පේපර් එක කොහොමද හැදෙන්නේ කියන කතන්දරේ. හරි දැන් ඔයාට ඒ අයිඩියා එක තියෙනවා ළමයි මෙන්න මේකවත් දන්නේ නැතුව එක්සෑම් එකට ගියොත් එහෙම අනාතයි. හරි? ඒ කියන්නේ අපිට තව වැඩිපුර ලකුණක් ගන්න තියෙන chance එකක් නැති වෙන්න පුළුවන්. හරි ඒ නිසා එතන පොඩි උදව්වක් තමයි මම මේ කරේ. මේක හොඳට ඔලුවට දාගන්න. දැන් ඔයාට පුළුවන් මේ ඊතුරු දවස් ටික ලස්සනට ලෑස්ති වෙලා කොහොමද වැඩේ යන්නේ කියන එකත් එක්ක පේපර් එකට ලෑස්ති වෙන්න. හරි මං හිතනවා ඔයාලට මේක උදව්වක් වෙන්න ඇති කියලා. මේ ගැන අවබෝධය තියාගෙන ඉස්සරහ දවස් ටිකේ වැඩ ටික කරගන්න.